Hi guys, good morning. මේ මගේ first video එක. එන මාත් එක්ක ගමනක් යමු. අපි මේ හැටන් තලව කැලේ බස් එකේ තමයි යන්නේ. හැටන් බස් එකෙන් බැහැලා තලව කැලේ බස් එකේ තමයි අපි දැන් මේ ඉන්නේ. මේ ගමන නම් එන්නම ලස්සන වෙනවා. බස් එකෙන් බැහැලා සිරිපාදට ඇවිදගෙන යන ගමන් ඉන්නේ. මේ අපිට එතකොට දෙපැත්තේ කඩවල් එහෙම තියෙනවා. මේවලින් ගන්න පුළුවන් රේන් කෝට්, එතකොට සීතලට අත්තට දාන්න හෙඩ් කැප් ඒව ගන්න පුළුවන්. අපි දෙන්න ඉතින් රේන් කෝට් දෙකක් ගත්තා. එහෙනම් අපි ගමන පටන් ගමු. ළමයි අපි සුමන සමන් දෙවියන්ගේ අඩවියට ඇතුළත් වෙන්නයි දැන් හදන්නේ. දැන් අපි ඇවිත් ඉන්නේ සමන් දේවාලයේ සීතකඩවල. මෙතන තමයි කෝඩිකාරය පඬුරු බඳින. කියන්නේ ඉස්සෙල්ම සිරිපා කරුණා කරන්නේ නැත්තේ පඬුරු ගැට ගහලා යන්නේ මෙතෙන්ට. මෙන්න මෙතන. යන අතරමඟදී අපිට මේ වගේ පොඩි වස්ත්‍ර පාරවල් එහෙම හම්බෙනවා. හරිම සීතල වතුර. තව දෙයක් තමයි අර අපි නොමිලේ හම්බුනේ ජීවක වලින් කොත්තමල්ලි පානයක් කියලා. මේ ඒකත් හරිම රසයි. ඒ වගේම මේ ඒකෙන් අපිට බාම් එකක් ගෑවන ඒගොල්ලෝ දැක්කනේ. මේ ඒක ගෑවම අතරම මගේ අර ඔළුවේ අර නල්ල තනි බස් එකේ ඇවිල්ලා කැරකිලා වගේ තිබුණා. ඒ ගතියත් අතරම කූල් වෙලා ගියා වගේ. හරිම සනීපයි. මේ වටපිටාවන් මාරම ලස්සනයි. මම මේ සිරිපා කරුණා කරන දෙවෙනි වතාව. බලන්න ඉස්සරහට. අපි දැන් ඇවිත් ඉන්නේ සුමන සමන් දෙවිය අඩවියේ ආරම්භ කරන ස්ථානයට. මෙතන පන්සිල් සමාදන් වෙලා උඩට යන්න කියලා තමයි කියන්නේ කරුණා කරන්නේ. මෙතනින් මේ ටිකේ වීඩියෝ කරන්න බෑ. මෙතනින් මකරණ තොරණින් එහා පැත්තට ගිහිල්ලා ඉතුරු ටික කරන්න. අපි දැන් සීතගංගල පහු කරගෙන සීතගංගලට උඩින් තියෙන රතු පාලම උඩින් තමයි දැන් යන්නේ. මේ තියෙන ජපන් සාම චෛත්‍ය. දැන් අපි නගින ගමන් ඉන්නේ මෙතෙන්ට අර ඈත චූටියට ඈතින් තියෙන ශ්‍රීපාද පත්තිය. පිට තව ගොඩක් දුර යන්න තියෙනවා. සීතගංගල හම්බුණානේ. දැන් හම්බ වෙනවා ආයෙත් උඩදී. අපි මෙතෙන් දැන් කකුල් හොදලා සිරිපාද කරුණා කරන්නත් ළඟයි. මාර ඔයගොල්ලන්ට පෙන්නේ ඈතේ සිරිපාද කොන්න පේනවා.
අපි දැන් සිරිපාද ළඟට ඇවිල්ලා ඉන්නේ. යන්න තමයි තියෙන්නේ ඉතුරු ටික. මේක වට වෙලා හරිම ලස්සනයි. ඒ වගේම දැන් අපි තවත් ටිකක් ලං වෙලා ඉන්නවා. ගොඩක් ළඟයි. දැන් නම් හැම පැත්තෙම මීදුමේ වැහිගෙන යන්නේ. ඈත කඳුවත් මොකුත් අපිට පේන්නේ නැහැ. ඉන්නකෝ ඔයාලට හොරගෙඩියක් වෙන්නන්න. බලන්නකෝ. අපි දැන් ඉන්නේ ඉන්දි කටුපාන. අපි ඉස්සරහට යනකොට අපි දැක්ක හරිම ලස්සන view එකක්. ඒක මාර ලස්සනයි. ඉන්න මම ඔයාලට ඒක පෙන්නන්න. අපි දැන් ශ්‍රීපාද පද්මයට ළඟයිනේ. අපිට ඈතින් අර දියැල්ල පේනවා. ඒකත් එක්ක මේ බලන්නකෝ අපිට ශ්‍රීපාද නගින්න මුලදිම හම්බ වෙනකොටම තිබ්බ ජපන් සාම චෛත්‍ය තමයි මේ චූටියට ඈතින් පේන්නේ. හරිම ලස්සනයි. මේ වීඩියෝ එකේ පේන තවත් වැඩිය හරිම ලස්සනයි. එතන මේ කියාගන්න බෑ මාරම ලස්සනක් තියෙන්නේ මෙතන නම්. හායි යාළුවනේ. ඉතින් අපි බලාගෙන හිටපු අපි ඉරසේවයත් බලලා තමයි පහලට කරුණා කරන්න ගත්තේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එකත් subscribe කරලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයිත් හම්බ වෙමු. Bye guys.